හයි කොහොමද ඉතින් කාලෙකට පස්සේ ඔන්න වීඩියෝ එකක් කරන් එන්න කියලා හිතුණා. කාර්ය බහුලත්වය නිසා මට වීඩියෝස් කරන්න ටිකක් අතපසු වුණා. ඉතින් අද වීඩියෝ එකෙන් ඕගලන්ට කියලා දෙන්නේ කොහොමද කොරියන් වචන පාඩම් කරන්න කියලා. ඉතින් ගොඩක් අයට කොරියන් වචන පාඩම් කරන එක හරිම අමාරුයි කියලා කියනවා. කොච්චර පාඩම් කරත් අමතක වෙනවා කියලා කියනවා. ඉතින් ඒකට මම කලින් වීඩියෝස් වලත් සඳහන් කරලා තියෙනවා ක්‍රමයක්. මොකද්ද? ෆ්ලෑෂ් කාඩ්. ඔව් ෆ්ලෑෂ් කාඩ් භාවිතා කරලා කොහොමද අපි කොරියන් පාඩම් කරන්නේ කියලා තමයි අද වීඩියෝ එකෙන් ඉගෙන ගන්න. ඉතින් අපිට මේකට අවශ්‍ය වෙනවා මොනවද? ෆ්ලෑෂ් කාඩ් සහ පෑනක්. ඉතින් ෆ්ලෑෂ් කාඩ්ස් ඔයගලන්ට හොයාගෙන නැත්නම් මේ වගේ පුංචි පේපර් එකක් අරගෙනත් ඔයගලන්ට පුළුවන් නමලා ෆ්ලෑෂ් කාඩ්ස් විදියට හදාගන්න. ඉතින් මේක කොලේදී ඇත්තටම කොළ ගොඩක් හදාගන්න පුළුවන්. මෙහෙම නමලා කොටු විදියට කපා ගන්න පුළුවන්. ඉතින් මේ විදියට ඔයගලන්ට පස්සේ එහෙම කපාගෙන ෆ්ලෑෂ් කාඩ් හොයාගන්න නැත්නම් ඉතින් මම ඔගොල්ලෝ වෙනුවෙන් ෆ්ලෑෂ් කාඩ් ඕඩර් කරා. මොකද මම දැනට ෆ්ලෑෂ් කාඩ් භාවිතා කරන්නේ නැති හින්දා මම මේ බොක්ස් එක ඕපන් කරලා බලමු කොහොමද ෆ්ලෑෂ් කාඩ් එක තියෙන්නේ කියලා. හරිම ලස්සන ග්‍රීන් කලර් එකකින් ඔන්න ෆ්ලෑෂ් කාඩ් ටික තියෙනවා. එක විදිහේ මාදිලිය ෆ්ලෑෂ් කාඩ් තියෙන ඔයගලන්ට බලන්න කඩේ හොයාගන්න පුළුවන්ද? කොරියාවේ ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔන්ලයින් අපිට ඕඩර් කරගන්න පුළුවන්. ලේසියෙන්ම සාමාන්‍යයෙන් ඩයිසෝ මාර්ට් වල වගේ තියෙන ඉඩ තියෙනවා. මම දැක්කේ නැහැ. බොහෝ විට තියෙන්න පුළුවන්. ඉතින් හරිම ලේසි. අපිට කරන් තියෙන්නේ මොකද්ද? අපිට පාඩම් කරන්න ඕනේ වචනේ මේකේ ලියන එක විතරයි. මේක එක පැත්තක පොඩි ෂයින් එකකුත් තියෙනවා. ඒක බලමු ලියනවද කියලා ඉස්සෙල්ලා. හරි. අපි මුලින්ම බලමු මොකද්ද වචනේ. මම ඉතින් හිතන වචන ටිකක් ඔයගලන්ට ලියලා පෙන්නනම් කොහොමද මේකේ ෆ්ලෑෂ් කාඩ් එකකින් පාඩම් කරන්නේ කියලා. හරි. අපි ලියමු මට සරල වචනයක් මුක්තා. ඔව්. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මම ලිව්වේ මම ලිව්වේ මොක්තා කියලා. ඊට පස්සේ ඒක අනිත් පැත්තේ ලියනවා. මොක්තා කියන්නේ මොකද්ද? සිංහල නම් අවුල් ගණන් ගන්න එපා. මොක්තා කනවා කියලා පැත්තේ ලිව්වා. හරි. ඒ කොලේ පැත්තකින් තියෙනවා. ඊට පස්සේ වෙන කොලයක් ගන්නවා. ඒ පැක ලියමු අපි sarang hada. ඔව් sarang hada කියලා ලිව්වා. ආදරය කරනවා කියලා අනිත් පැත්තේ ලිව්වා. හරි ලේසි. තව වචනයක් ගමු. මොකද්ද? මට මතක් වෙන වචනයක්. මොකද්ද ගන්නෙ? ඔව් පාරදා. මොකද්ද පාරදා කියන්නේ? පාරදා කියන්නේ වේගයි, වේගවත්. හරි. තව වචනයක්. මොකද්ද ලියන්නේ මේ පාර? 행복 하다. 행복하다. 행복하다 කියන්නේ සතුටුයිනේ. සතුටුයි. ඊළඟ වචනේ මොකක්ද? අපි ලියමු 멋지다. 멋지다. 멋지다.
කඩවසම් නේද? කඩවසම් ලස්සනයි කියලාත් කියනවා ඉතින්. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඔයගලන්ට තියෙන්නේ ඔයගොල්ලෝ කැමති වචන ගානක් මුලින්ම ලියා ගන්න. හරි. ඊට පස්සේ අපි මේක කොරියන් ටික පැත්ත උඩට එන විදිහට අපිට අවශ්‍ය වෙන්නේ මෙහෙම තියාගන්න. ඊට පස්සේ ඉතින් තියෙන්නේ මොකද්ද? බොච්චිදා. බොච්චිදා කියන්නේ මොකද්ද? බොච්චිදා කඩවසම් නේද? කඩවසම් නේද? කඩවසම්ද කියලා බලනවා. කඩවසම් තමයි. හරි. බොච්චිදා කඩවසම්. ඊට පස්සේ ඊළඟ වචන හෙම්බොක් හදා. හෙම්බොක් හදා. හෙම්බොක් හදා කියන්නේ මොකද්ද? හෙම්බොක් හදා සතුටු වෙනවද කියලා බලමු. සතුටු වෙනවා. සතුටු වෙනවා. අන්න එහෙම ඔයගලන්ට අනිත් පැත්ත පෙළුවා. එතකොට ඔයගලන්ට සිංහල තේරුම තියෙනවනේ. හරි. දැන් පරදා කියන වචනය ආව ඊළඟට. පරදා කියන එක පරදා නම් දැන් ඔලුවට එන්නේ නැහැ. හරි. ඒකට ගමන්නේ. මොකද කරන් තියෙන්නේ? අනිත් පැත්ත බැලුවා. වේගවත්. හරි. පරදා. ඔයගලන්ට බැරිලවත් මතක හිතින් නැති අමාරු වචන තියෙනවා. ඒ ටික වෙනම තියාගන්න. එතකොට අපිට අමාරු වචන ටික නැවතත් පාඩම් කරන්න පුළුවන්. හරි. ඊළඟට සරන් හදා කියන එක ආවා. හරි. සරන් හදා කියන්නේ ආදරය කරනවානේ. හරි. ඔන්න බලනවා ආදරය කරනවාද කියලා. හරි. එන්න එහෙනම් ඒ කාඩ් එක ඊට පස්සේ දැම්මා. ඊට පස්සේ මොක්තා. ආයිත් මොක්තාවනේ. මොක්තා කියන්නේ මොකද්ද? කනවා. ඉතින් අන්න ඒ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් මේ ෆ්ලෑෂ් කාඩ් යොදාගෙන භාවිතා මේ විදිහට ෆ්ලෑෂ් කාඩ් යොදාගෙන ඔයගොල්ලන්ට පාඩම් කරන්න. ඉතින් ඒ විදිහට ඔයගොල්ලන්ටත් පුළුවන් try කරලා බලන්න ෆ්ලෑෂ් කාඩ් වලින් පාඩම් කරලා. ඉතින් මේ වගේ කොරියන් භාෂාව ගැන කොරියන් භාෂාවේ ඉගෙන ගන්න උපක්‍රම ටිප්ස් කොරියාව ගැන කරුණු කොරියන් කල්චර් එක ගැන ඒ වගේ ගොඩක් දේවල් දැනගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් bell icon එකත් click කරොත් ඔයගලන්ට මම වීඩියෝ එකක් දාපු ගමන් දැනගන්නත් පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. තාමෙතෝබා